Hey bro and sis, me Ravi is here. Welcome to my new video. Yo. කොහමද? ගැම්මට ආවනේ එක. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe පාරක් දාලා ගැම්මක් අල්ලලා ගන්න. Yo brothers, ඉතින් මේක තමයි වීඩියෝ එක. මං අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ, මං ඒක thumbnail එකෙත් දාලා තිබ්බා, title එකෙත් දාලා තිබ්බා. කමන් නෑ, මං ඉතින් කියන්නම්කෝ, දන්නේ නැති කට්ටියක් ඉන්නානේ. ඉතින් මේ වීඩියෝ එකෙන් තමයි guys මං ඔයාලට මගේ giveaway එක දෙන්නේ. මං දෙන්නේ මොකද්ද කියලා කලින් වීඩියෝ එකේදී කිව්වා. ඒත් කමන් නෑ, මම මේක කියන්න. මම දෙන්නේ මචං මීම් රවිය කියලා ගහපු ටී-ෂර්ට් එක. හරිද? ඒක දෙන්නේ මෙහෙමයි මචං. මුලින්ම මේ වීඩියෝ එකට views 500ක් යන්න ඕන. ඒක තමයි පළවෙනි දේ. ඊළඟ එක තමයි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිම ලයික් ගන්න කෙනාට තමයි මම giveaway එක දෙන්නේ. හරිද? මම හිතනවා විස්තරේ පැහැදිලි වුණා ඇති කියලා. මම කලින් වීඩියෝ එකේ කියනවා මේ කොහොමද විස්තරේ දෙන්නේ කියලා. මීට වඩා විස්තර සහිතව මම මේ කෙටියෙන් පැහැදිලි කරේ. ඉතින් කලින් වීඩියෝ එකත් බලන්න, ඒකේ තියෙනවා සීන් එක. වැඩි ඉතින් කතා කරන්න නැතුව අපි මේ වීඩියෝ එක පටන් ගමුනේ. ඕකේ, දැන් ඔයාලා දන්නවා ඉතින් මම මොකද්ද කියන්න යන්නේ කියලා. මම දැන් කියන්න යන්නේ මගේ Facebook group එක ගැන. මේ තියෙන්නේ මගේ Facebook group එක. මේකේ link එක තියෙනවා පල්ලෙහා description එකේ. අන්න ඒකෙන් ගිහිල්ලා මේකට join වෙන්න. මේක members ලා දැන් 214ක් ඉන්නා. ඔයත් ගිහිල්ලා ඒකට join වෙන්න. ගෑම්මක් තමයි. ඕකේ guys, එහෙනම් මේ වීඩියෝ එක අපි පටන් ගමු. යාළුවනේ, මේ පැත්තේ පායනවා. මේ පැත්තේ මොකද වෙන්නේ? පායනවා කියව ඩකුණුත් ගහනනේ බා. ඌට පායනවා කියව ඌගේ වීඩියෝ එක වඩේ ඩකුණුත් ගහනනේ. අපිටත් පායනවා මසෙන්. ඉතින් අපිට නම් වැස්ස ඉවරයි. අනිත් පැතිවලට කොහොමද දන්නේ නැහැ. යාළුට මම දන්න තරමින් වහිනවා. අපිට වැස්ස නැති වුණාට. හැබැයි මූට නම් හෙනත් ගහනවා බා. ලස්සනයි යා. ගෙදර අයගේ කීමට පෙන් ඩ්‍රයිව් එකට බණ ටිකක් දාන් යන්න ආපු යාළුවට වැල් ටිකක් දාලා හරි දැම්ම මචං කියලා ගෙදර යපුවම ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා බණ ටික දාද්දි ආතල් එකක් තියෙයි. සත්තු වෙන්න එපා, පුංචි කොල්ලන්ට බලු වැඩ කරලා. කට්ටිය සැපත් දානවා. බ්‍රදර් පොඩ්ඩයි ඉන්න. මෙතන ඉන්න මචං 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවා. මෙතකොට බොන්නේ කොච්චරක්ද? 1 2 3 4 5 6. අර බීර් බෝතලෙට උච්චර වදිනවද බා? යකෝ බීර් බෝතලෙට උච්චර වදිනා නම් මුන්ට අරක්කු බෝතලයක් දුන්නොත් බං මුන් 6 දෙනාට අරක්කු බෝතලේ බිල මුන් 6 දෙනා මෙරිලා වැටිලා ඉඳීනේ බං. ඕවර් ඇක්ටිං. ඒක නම් ඕවර් ඇක්ටිං ඈ. සෙට් නෑ අපි ගියා. ගල කොලේ කතුර කරනවා. ඒ මොකක්ද එතන උනේ? ඒ මොකක්ද එතන කරේ? පැහැදිලි නෑ. මුන් දෙන්න මුලින්ම මේ ගල කොලේ කතුර කරනවා. ඊට පස්සේ අරු දිනනවා, කෙල්ල උත් එක්ක යනවා, කෙල්ලා පොයලා මුගේ ලුණු කරේ නගිනවා. විස්තර පැහැදිලි මදි, හෙන ගහනවා පැහැදිලි කරලා ඊළඟ පාර වීඩියෝයක් දාන්න. මොඩාවඩත් good content brother. මොනවද මේ පිටිද? පවයකු තිරිසන සත්තු වගේ හැසිරෙන්න එපා. පව් පොඩි එක ආසාවට එක බලන් හිටියේ. සතෙක් වගේ මෝ තිරිසනා. මොකක්ද කරන්න බෑ අංගම් පොරද? හලෝ මගේ රත්න යාළුවෝ හොඳින් ඉන්නවද? පොර ගහේ නැගලා බලන්න ගිහිල්ලා තියෙන සීන් එක. පව් හන්තියට වටේ පිටේ ඉන්න උන්ටත් බලන්න නෑ. සතා දැන් හොද්දටම පේනවා ඇති. මගේ කඩලද? මේ වූ හිරේදා ගාවද බා? හිරේ ගියානේ මම දැක්කම මොකක් හරි පෝස්ට් එකක් දාලා දෙනා පහුගීඩිගේ. ඕ මොකක්ද කෙල්ලෙන් ආන්නේ කඩලාද කියලා නේද?
සතා පුංචි කල්ලන්ට පාරෙන්න්න දීවන් රීසෙට් සක්සස්පුලි nomine Patris et Filii et Spiritus Sancti ඒක නම් සෑහෙන් රිදුනෑ බරපතල ලෙස රිදුනා The Bluetooth device connect successfully ඔයාට තමයි සින්න හරිට උදවරනේ සරි නීමයි අඩු යකෝ වූ නිදිදවා උත්වදන්නේ විච්චරක්වන්න පෝදවන් ඇඳට ආවී කියලා කවන්නේ ආපු එක ඔන්නහොම එලට්ට අත්දාගන්න හෝමාවත් මට වැඩන්නෑ කියල ඇති මේක සිරා වීඩිය ගත්දවා සිරා එකක් වෙන්න දෙන නෑ පොඩ්ඩක් සිරාට ඉප්පගේ දිය මේ මොනාද කරන්නවා දී වීඩිය කැස් දෙක වාගෙන බලපංකෝ වෙන අදහසක් කොළුවට යන්නේ ප්‍රිය මොකක්ද යෝග කලාස්ස එකක්ද මාත් සේරම නවත්තල යෝග ක්ලාස්යක් පටන් ගත්තනම් හරි වගේනේ ඒගති හොඳ වැඩක් ඉතිං ගෑනු ළමයි කීප දෙන එකකුතු කරගෙන යෝගව ගන්න එක වැරද්දත් නෑ අවුල්ද ජෝක එලියනි මල්ලි After the 2005 Dhoni's weakness තමයි මේ නියමයි ගෑමක් සුද්ද මොකක්ද ඒ ජොක්කු වැඩ්ඩ එකක්ද කලිස්වවාකිට ගලෝගෙන ජොකාවිලිය දාගෙන බ්‍රෑන්් එක පෙන්න්නලා ජොකාගේ යන්නකට දුරු පාර්රේ අපිෝ දාලා ඔයා යන්නේ රැ ගෙමද සාල්ලේ අඩෝ මොකද වෙල්ලා බල්ලපං රාල්ලේ උඹ යන්න ලෝකට පරිස්සමෙන්ද පාර්රේ මම කිව්වේ ප්‍රවි වැටුම්මල මේ රැපා යන්න කියලා උඹට ඉක්කිමි බසුව පත්තා කොල්ල ගොඩක් උඹ දෙසම බලා කඳුල්ලු වැටෙන බා ඉක්කි දස්සක් වගේ බලා බුල්ලු පවුලම කැල්ලම්බිලා උඹේ මරණේ ගමම හොල්ලන්න දුන්නේ උඹේ මරණේ හැපුණ එකාට කෙල්ල වෙන්න ඕනේ යන්න තැනකට සසරින් ඵලයන් මගේ මැනිකේ පරිස්සමට ඵලයන් පරිස්සමට ඵලයන් සුද්දෑ මෙවට ඉරයිට හොදරෑ කොල්ලෙක් අයින්ස කොල්ලෙක් තරුණ කොල්ලෙක් නැතිලා ඉන්න එවුණට මුං කරන මේ ගොබ්බ වැඩවලට ඉනානොවී කෝමදලා මේ මංහිතුවේ මේ වගේ ගොබ්බා අතල් දැන් ඉවරයි කියලා තවත් කරනවාද මංගවා කෝමද නිකන් හරි වල ඇතුළ යෝමා නිග කියගන්න කිට්ටුස් සාරන් සාරුක් ඔයාට මාර අදහස් එන්නේ බ්‍රෝ හයියාලුවනේ මගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බ කුස්සියට පොඩි හිරමණයක් හදන්න කියලා. ඉතින් මං ඔන්න පොඩි හිරමණයක් හැදුවා. ඒකත් බලන්නකෝ ඉතින්. පොල් බෑ මෙහෙම රඳවගෙන තලේ මෙහෙම තියලා මේ ස්විච් එක ඔන් කරන්න විතරයි ඕන. Wow. Oh my god! Wow! බබාගේ පොල් ටික ගෑවෙනවා. හොඳටම ගෑවෙනවා. පොල් ටික එකතු කරගන්න කොස්සගේ ඉන්නවන. පොඩි කොස්සකුයි භාජනයක කරයි ඉන්නවන කොස්සේ අතු ගාලා තමයි පොල් ටික ගන්න ඕන. මේ වගේ නිර්මාණකාරන කොහෙද්ද මං අදහස්සෙන්නේ? ඒකට වැඩමුත් නෑ අපිට වැඩමුත් නෑ පොන මොගුලට හදරවල්වන් දවා මේ මොකද මේ මුන්ට මහන්සි නැද්ද බං මේව නටලා ඒද ඉන්න සෙට් එක මේමයි කියපකු නටන්නේ අර කෙල්ලෙකුත් රෑකෝ පැත්තේ එකෙන්නේ විදින්නෙක් යකෝ රෑඩ ලයිට්නම්
දැක්වාම කුස්සේඉන්න කැරපොත්ත ටික වගේව මොනවනත් අලංකාර නර්තනයක් හරිම විශිෂ්ටයි ගැම්මත් තමයි හිතාගන්න ඕනම් මේ කැන්ඩි අසල්ලක එකම මේ ෆොටෝ දාගෙන මේ වීඩියෝ ඒකරට යාලුවෝ විතරයි වීඩියෝ කරනවා ඒ රඟපෑ විතරයි ඔයාලා හිතාගන්න එපා මේ ආගේ කෙල්ල පවුල මොනවද ඔයාලා මේ දාන මැසේජ් ඔයාලා මේ කෙල්ලෙක්ද බං උඩකට යනකොට ඔයාලා මාර ඉදිසියාකමඩ ඔයාලට තියන්නේ කැන්ඩි අසල්ල මේ පවුල මාර ඒවනේ දාන්නේ ඔයාලට මේ අත්තල ලංගිලා එහෙම නැද්ද නෑ මට නන්නේ මනුස්සලකේ ඉස්සර උඩට යනකොට එහෙම පහත් කළ කතා කරන්න එපා. ඕකේ. හරිද? නිකන් ඒක වීඩියෝ එකක් විතරයි රඟපෑමක් විතරයි. මොකද ඒ ඔක්කොම යාළුවෝ තමයි වීඩියෝ කරන්නේ කට්ටිය. ඒත් මේ ඔයාලා හිතන තරම් මේ චාර්ජර් කියලා මේ චාර්ජර් එක ගන්න එපා. මොනවද ඔයාලා එක ඔයාලා මම චාර්ජර් මම කට්ටිය ඔයාලා. මොනවද ඔය දාලා තියෙන මැසේජ්? ඒ වීඩියෝ එකක් මාරේ මේ කවුද ඒ වගේ චාර්ජර් වැඩ කරේ මේ නංගී බොහොම මාරුවෙන් උඩට යද්දී එයාව කකුලෙන් අදින වගේ චාර්ජර් වැඩ කරන තිරිසනා කවුද ඒකගේ රැවුලත් තිබ්බද මන්දව චාර්ජර් වැඩ කරන්න එපා ඊට පස්සේ හරිද නැන්ද අහන රේඩියෝ channel එක මොකද්ද අහන රේඩියෝ channel එක හිරුද අපි දෙරණ එන්නේ මොනාද කියන්නේ සත්තු අවංකෙන්ම සත්තු මසන් අහිංසක වයසක මනුස්සයන්කින් ඒ වගේ කුප්පාතල් ගන්න එක ආතල් ගන්න ඕනනම් ඕන තරම් දේවල් තියෙනනේ මේ ලෝකයා ඒව කරපන් අහිංසක මේ පාර යන වයසක මනුස්සයන්ට ඔය වගේ කිසි වැඩ කරන්න එපා හරිද තිරිසන ඒක අවුල් නෑ අවුල් කියන්නේ බරම අවුල කෝල් එකක් ගමුද ගුම් 9 හැමෝතම ආයි කිතිම කෙනෙක් ඕනේ නෑ හිටියා වගේම තනියම ඉන්න බුදු සලනයි පලිස්සමත දොయ్య ගම්න ගුම් 9 සත්තල ගුමනාවක් වුණොත් කියන්න බායි මොකෝ කළම්නෙව මොන රෙද්දක්දව මේ බල්ලෝ දිවත් පැටලෙන අය ඔය එක කියවද්දී කොහෙන්ද බුම් එකගේ ගොබ්බ භාෂාවන් හොයා ගන්නවා අඩෝ මොකද හැප්පිලා ටයිම් පාස් කරන්න ආපු යත් එක්ක වෙඩින් ප්ලෑන් කරු මමද බඩුව මම බඩුව ඕ මම තමයි බඩුව විතර අපි දෙන්න බාදින්න හිටියේ කොහෙද මං වටේ කියන්නේ එකනේ අම්මට අටු ලයිට් එක ඔන් කරලා නැහැ කියනවා වීඩියෝ කලවරයි දන්නේ මං දැන් දැක්කම ලයිට් එක ඔන් කරලා නැහැ මේ ෆ්ලේවර් එක ඉවස දාන්න අය පල්ලේ කමෙන්ට් එකක් දාන්න දාන්නේ නැති අය අපේ ඊළඟ වීඩියෝ එක ගබරගෙන ඉන්න මොනවාද ටොපිද ටොපි විකුණන අක්කා ටොපි පැකට් එකක් තියෙනවා මේ අක්කා ඔයාලා කැමති නම් ගන්න මං නම් දන්නේ මං කාලා නැහැ මං දැක්කිත් අද ඔකේ මගේ රත්තරන් යාළුවනේ මට මේ මගේ ලයිට් එකක් දාන්න මතක වෙලානේ මචං කල්වර වෙයි සමහර විට මේ වීඩියෝ එක මට ඒක දැක්කාම අවුල් ගියා ඒකින්ද මම මේ වීඩියෝ එක නවත්තනවා දැන් බර අවුල ඊළඟ වීඩියෝ එකකින්වත් හරියට බලලා ලයිට්ස් ටික සෙට් අප් කරලාම වීඩියෝ එක ගන්න anyway ඉතින් මේක තමයි ගිව් එක දෙන වීඩියෝ එක අපි බලමු කවුද ගිව් එකේ වින වෙන්නේ කියලා ඉතින් මං කන්ඩිෂන් දෙක මතකයි ඇතිනේ පළවෙනි එක තමයි මේ වීඩියෝ එකට views 500ක් ඉන්න ඕන අනිත් එක තමයි මේ කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිම ලයික් ගන්න ඕන එයාට තමයි ගිව් එක හම්බෙන්නේ ඉතින් අපි බලමු ඉස්සරහට කවුද වින් කරන්නේ කියලා ඒත් එක්කම මම මේ වීඩියෝ එක දැන් නවත්තනවා අපි ඉස්සරහ වීඩියෝ එක හම්බෙමු එහෙනම් ජය වේවා